හලෝ ගයිස් ඔන්න මේ පාර වෙසකකටත් අපි ගෙදර සැරසි කරන්න එක කූඩු ಜಾති කීපයක් හදාගෙන තියෙනවා. ඉතින් අපි යමු වීඩියෝ එකට. සාමාන්‍ය ජීවිතය හදලා තියෙන්නේ පොඩි සැරසිල්ලක් දාලා තියෙනවා. ඉතලත් එහෙම තමයි. මේ මෙතනට රෙඩි දාලා මෙතනට රෙඩි දාලා පල්හැරට දාලා ලස්සනට පාට දෙකෙන් අට පට්ටම හදලා තියෙන්නේ. මේ තියෙන්නේ හදපු ලොකුම කූඩුව. මේක රැලි දැම්මේ නෑ තාම. මේ මෙතන එකක් හදන්න තියෙනවා. මෙතනත් හදන්න තියෙනවා. අර පල්ලෙහාත් එකක් හදන්න තියෙන එක වැඩක් නෑ. හදන්න. ඒක අඩි 2 කූඩුවක්. ඒක හදන වීඩියෝ එක මං දාලා තී. ඒක ගිය පාර වැසක්කට තමයි ඒක හැදුවේ. ඒකම තමයි මේ පාර අප්ඩේට් කරලා තියෙන්නේ. ඩබල් ටේප් ගහලා තියෙන්නේ. I think ලොවෙත් ගැලවෙන්නේ නැහැ මේ. හොඳට ඇදිලා තියෙන්නේ ලස්සනට. මේ උණපට තියෙන්නේ. උණපට. මේ නූල් දාලා තියෙන හොඳට ඇදලා තද කරලා හයි කරලා තියෙන්නේ. පොඩි ඇදයක් තියෙනවා. ඒක වැඩි පේන්නේ නැහැ. අපි දැන් ඉන්නේ උඩු තට්ටුවේ. ඔන්න උඩු තට්ටුවේ වැඩ. මේක පොඩි වෙසක් කූඩුව මේක හදන ගමන් ත්‍රිකෝණ ටික ලැබුවේ නේ. මේකත් එහෙම තමයි සුදු විතරයි ත්‍රිකෝණ ලැබුවේ නේ. මේ කොළ ගහගේ බජට් ෆ්‍රෙන්ඩ්ලි හදපු ලස්සන කූඩුව. මේ පැටව කුඩු ගහලා තියෙන පොඩ්ඩක් ඒක මේ කමන්නේ. දෙකයි. ඉන්න පාපේ පුස වැඩේ දීලා එකට පොපියා ගිහිල්ලා වැඩි දෙලා. පැටව කුඩු හතරක් තියෙන්නේ. ඇතුළේ තියෙන්නේ බීම් වට වලින්. බීම් වට වල තියෙන්නේ ඔයාලට ග්ලූ ගන් ගාලා ගන්න පුළුවන්. අපිට උණු කරලා ලැබුවේ. ඉතින් මේ පැටකුළු හතරක් තියෙනවා. මේක තා ටිකකින් එල්ලනවා. මෙතන ගහලා තියෙන ලස්සන කැටයක්. මේ කැටයම කපා ගන්න විදිහට මම පෙන්නන්නම්. මේ බට දාලා තියෙන්නේ බීම් බට. තවට පට්ටම හැදුලා ඒක කඩලා. ඉතින් ගයිස් ලොකු සකුඩු හදන්න සුදු පාටිනු නිල් පාටිනුයි යාර 6 ගියේ. රුපියල් 1000කින් විතර ලොකු කූඩු හදාගෙන තියෙන්නේ. ගිය පාර හදපු එකට තමයි මේ ටිකොල්ල ගැහුවේ. මං කියන්නේ ගිය පාරකට ගියේ 10 ගණක් තමයි පොඩි ගණක් ගියේ. ඒක ඔයාලට හදාගන්න අමුතු ටෙක්නික් එකක් යූස් කරලා තමයි මේ ලයිට් එක තියෙන්නේ. ලයිට් බෙල්ට් එකක් ඒක නිසා එල්ලන්න අමාරුයි. ඕක සක්කුඩු කරන කර දාන්න ඕනේ බලන්න. මේ ටික වැඩ කරන්නේ නැතුව. ඒ බොන්න හැලප හදන්න. කැන්ද කොළ හදන්න ගියාම. ඊට පස්සේ මේක පොඩ්ඩක් හැඩ බලන්න එල්ලුවා මෙහෙම. රතු පාට ලයිට් එකක් දාලා නේද? ඒක ඇවුල පොඩ්ඩක්. අවුනේ ලස්සනනේ. නයිට්. ඉතින් ගයිස් මේ තියෙන්නේ අපි අර පැටව කුඩු එල්ලන්න හදන ස්ටික් එක. ඉතින් මේක වටේට ඩබල් ටේප් වලින් අර ගලවපු කොලේ තියෙන ඉතුරු වෙච්ච කොලේ විසි කරන කොලේ. ඉතින් ඒක මෙන්න මෙහෙම උතනවා. ඉතින් මේ තියෙන්නේ අර පැටව කුඩුවට ගහපු මෝස්තරේ අර කැටයම. ඉතින් මේක මන් දිගාල පෙන්නන්න. මේ තියෙන්නේ. ඉතින් මේක කපලා තියෙන්නේ A4 කොළ එක. ඒක මේ පොඩ්ඩක් මේ අවුල් වගේ. කපාද්දි චුට්ටක් විතර අමාරුයි. ඔයාලට බලාගෙන පුරුදු වෙන්න කැපුවට කවන්නේ නැහැ. ඊට පස්සේ අනිත් කොළෙන් කපා ගන්න ඕනේ. ඉතින් මේක පොඩ්ඩක් බලා ගන්න. සව කොළෙන් කපා ගත්තන් පස්සේ තමයි සුපිරි. මම අර ලයිට් වලට දැම්මේ මේක. ඊළඟට අපිට තියෙනවා මේක. I got this. මං හිතනවා ඒක ඇති වෙයි කියලා. මේක. ඇතුළේ තියෙන මේ වගේ එකක්. අපිට මේක කනෙක්ට් කරගන්න ඔයාලගේ ෆෝන් charger වගේ දෙයක් ඕනේ. මං ගතියි ඒක. ඉතින් guys අපිට රිමෝට් එකක් ආව මේකට. එක්කෝ
ඉතින් මෙන්න මේක තමයි ගහන්නේ. හාදෙරට ගිහිල්ලා ගහන්න ඕනේ. ලයිට් පත් වෙනවා. guys music වලට මේන්න දාලා තියන්නේ බලන්න. හරිද? මේක කරට අදිරු මේකේ. सेट करो මේක දිගම තියෙන්නේ guys. අන්තිමේදී ඔහොම තමයි ගහන්න වෙන්නේ. මේකයි guys. ඔයාලට මෙෂර්මන්ට් එක ගත්ත විදිහ නෙවෙයි පොඩ්ඩක් ඇදේට අරගෙන තියෙන්නේ. කමන්නේ අවුලක් නේ. ඉතින් මේ තියෙන්නේ අර මං කිව්ව එක කූඩුව. ඉතින් guys බජට් කූඩුවට රැලි කපන්න යන්නේ. ඊයයි පල්ලෙහාට ආවා. දැන් මේක guys ඇලවුවා වගේ නෙමෙයි සවුත්තු යලලා තියෙන විදිය. සෙට් නෑනේ. බලමු පොඩ්ඩ මෙහෙම දාලා. මේ පේන්නේ. ඊට පස්සේ guys අපි මෙන්න මේක උඩට අර ඩබල් ටේප් ගාලා ගන්න ගත්තා. සාරක් ගලවන්න මේ පහනකුත් ඇලෙව්වා. රැලි අලවන්න උඩ ලෑස්ති කරලා තියෙන්නේ මේ ඩබල් ටේප් අලනවා. ඉතින් guys මේ එක කලවලා තියෙන්නේ. දැන් මෙතන ඉඳලා සුදු පාට මේ හොල කලවන්න ඉන්නේ. डबल टेप गहලා මේ කරලා තියෙන්නේ. guys डबल टेप එක මෙහෙම ගහගෙන ගිහිල්ලා ඊට පස්සේ කොලේ උඩින් ගලනවා. මේ තියෙන්නේ පළවෙනි කූඩුවේ. යන්නේ අර මුලින් පෙන්නපු කූඩුවේ සාමාන්‍ය කූඩුව වල තව එකක්. තව එකක් විතර ඊ අර කොළ පාට හදලා ඉබ්බේ. ඒකේ අන්තිමට ඉන්නේ දැන් මේ කූඩුව වල එලා තියෙන්නේ මෙහෙ ලස්සනට. බජට් කූඩුව.